මහත් වුණාට වැඩන්නේ ශක්තිය. දැන් මේක ධර්මපාලය වගේ උඩට දුවන්න ඕන රතු පාටට හඳ පේනකොට ඉතින් කෙලින් හොඳෙන්නම් බස්සල ත්‍රිවිලේ ගිහිල්ලා තමයි බයි නෑ මං කියපු ඉතින් ගොම් බයි Hello ළමයි, welcome back to my YouTube channel. ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඔන්න අද ජනවාරි 4 වෙනි ඉරිදා අද අපි හොස්ටල් වලට යන්න තමයි හදන්නේ. අද හොස්ටල් එකට ගිහිල්ලා එතන රෙජිස්ට්‍රේෂන් එක කරලා හොස්ටල් එකට බඩු අදින්න තියෙනවා. ඔයාලට මතක ඇති අපි බඩු ටික දැම්මේ හංසලාගේ පුංචිලා ගෙදරට මහරගම. අපි එහෙ ඉඳලා බඩු ටික අද හොස්ටල් එකට අදින්න ඕනි. හොස්ටල් එක අස් කර ගන්නත් ඕනි. අපි දන්නේ නැහැ හොස්ටල් එක කොහොමද තියෙන්නේ, රූම් එකට කීයක් ඉන්නවද, ඒ මොකුත් දන්නේ නැහැ. ගිහිල්ලා තමයි ඒක බලන්න වෙන්නේ. ඔන්න අද හොස්ටල් එකට යන නිසා අපි කට්ටියම අද එකතු වෙනවා. ඔන්න ඉතින් අලුත් අවුරුද්දක් පටන් ගන්නවා. අපි ස්පෙෂල් ඩිග්‍රී වලට සිලෙක්ට් වුණා. අපි ඒ ගැන ඉස්සරහ vlogs වලදී කියන්නම්. ඔන්න ඔයාලට මේ vlog එකේ ඉඳලා ඉස්සරහට ලස්සන hostel vlogs ටිකක් ගේන්න පුළුවන්. ළමයි ගෙදර ඉඳලා දැන් සති 3ක් විතර වැකේෂන් ගෙදර හිටියා. ගෙදර ඉඳලා දැන් යනවා කියලා මතක් වෙදී එපා වෙනවා. ඒ වුණාට දැන් යාළුවෝ ටික එකතු වෙනවා කියලා මතක් වෙනකොට සතුටුයි. ඒ වුණාට ආයි ගෙදර ඉන්න වෙන්නේ නැහැ කියලා මතක් වෙනකොට එපා වෙනවා. ඒත් කරන් දෙන්න යන්න බෑ. එහෙනම් අපි ගිහිල්ලා බලමු අද මොකද වෙන්නේ කියලා. හොස්ටල් එකට ආව ළමයි. යාලා තමයි අපේ රූම් මෙම්බර්ස්ලා. අයි බෝන් මනක්ක. අඳුරන්නේ අපි නම් දැන් තමයි අඳුරගත්තේ. ඔයාගේ නම කදේ? මම චමලිනී රාජරත්න. මේ බොහොම අමාරුණා රූම් එකක් තෝරගන්න. මම කියලා අපි වෙන උඩට ගියා. ඒකත් දෙවෙනි සැරේ තමයි තිබිලා තියෙන්නේ. මේක 18. කොහොම හරි මම නම් තනියමක් හොයාගත්තා. මං හරි සතුටින් ඉන්නේ. මූට තුට්ටක් දුකයි මූට හම්බෙලා නෑ. අපි ඔය ශාද්ද තනියමක් හොයාගන්න බැරි නා. අපි දෙන්න කිවිසුමක් ගැහුවා. සතිය මාරු වෙනවා. එයාර හුව මාරු කරගන්න නේද? දැන් බෑනේ ඉතින් කොහොම සහයෝගයෙන් ජීවත් වෙන්න? ඒක කරන්නේ මට සිරි වෙන්නේ නැහැ රෙදි හොදි හයන්න තන හොයාගන්න එක තමයි. නැත්තම් ඉතින් කිසි කෙනෙක් නැහැ. දැන් මට ඉස්සෙල්ලාම ඕනේ මේක අස් කරගන්න. එතනින් යන්න දැන් මේ මම කල්පනා කරන්නේ දැන් මෙතන බෑග් දෙකක් තියෙනවානේ. දැන් අර තව අපි තියලා ගියානේ කලින් බෑග්. එතන තියෙන බෑග් 6ක් විතර. කොහෙද තියන්නේ කියලා මම කල්පනා කරන්නේ තාම ඒක තියෙනවා ලැගේජ් එක තියෙනවා කේස් අපිට මෙතනින් තියන්නේ ඔක්කොම තියෙන්නේ කොහෙද කියලා මම කල්පනා කරා එතකොට මේක හරියනවා අපිට මගේ අද පෙන්නන්න මේ ළමයි මම මෙතන කිව්වා ඔබට එන්නේ බලන්න නයිස් අපේ විශ්මී ඉන්නවා අතන පිමාලි ඉන්නවා මෙතන මේකේ මුලට සාන්ද්‍රි ඉන්නවා මෙතන මේකේ අශී එකේ නාවෝ දැන් අපිට ධර්මපාලය වගේ උඩට දුවන්න ඕන රතු පාටට හඳ පේනකොට ඉතින් කෙලින් හඳ දිහා බලන්න ඒ පැත්ත නෙවෙයිනේ අප්පා මේ කැලේ පැත්ත හරි කමන්නේ අතර පාර එහෙම එකක් පේන්නේ අර තේර මංසලක දෙනවද බඩ ගේන්න ඔව් මේ ඊට වෙන්නේ හරි යන්නේ කොහමද යන්නේ දෙන්නෙක් විතර යන්නේ එනකින් අරන් හල්ලු කරන්න මහත් වුණාට වැඩන්නේ ශක්තිය බොරු මහත්ලා ඉන්නේ අනේ අයිනේ
අපේ අශී අස් කරනවා මුළු රූම් එකම. අපිට දැන් අත ගන්න එකක් නෑ. මේ බිමාලිලාගේ රූම් එකේ තිවිච්ච කොස්ස දාගන්න කිව්වා මුළුවේ. කිව්වා දෙක නෝන දාගන්න කියලා. දාගෙන නෑ. ඩස්පින් එක අපරාධය රුපියල් 800 විතර බඩු හොස්ටල් එකේ. කවන්නේ. ඒ වුණාට කොස්ස දාගන්න තිබ්බා. ඒ වුණාට අපි දැන් කොස්සුව යන්න ඕනේ නෑ ලිවිගාන. මොකද මං කිව්වට අන්නේ අපේ ඔය සද්ද කොස්සක් හම්බෙලා. මගේ නෙමෙයි මේ අස්කරාට මගේ එක තාම අස් කරලා නැහැ. එහෙම තමයි දැන් සහයෝගයෙන් වැඩ කරන්න යනවා. අත්තගානේ දෙවි අත්තදින දැන් මේක ඕන්නම් කූඩේ බේසන්ගේ මර ගැටින් දාගත්තා. අපේ නව බෙෂීට් එක ගෙනනවා. ජීවිතයක් ගෙනල්ලා තමුලේ. ලස්සන මල් මල්ලයා ගෙනල්ලා තියෙනවා. මල් චීට් එකලා. අන්නේ වගේ නේ. එහෙම කරනවා මම දැන් මම අරගෙන කූඩේ බලනවා ඒක 500ක් අපි අස් කරලා ඉවරයි. ඒත් භාගයයි අස් කරලා ඉවර. මේ දැන් අපිට අර මේ ඇඳුම් එහෙම දාගන්න දිහක් නැහැ. ඉතින් අපි දැන් මහරගම යනවා මේ කූඩේට මොකක් කරේ බලන්න. මේ මොකද අපිට ඇඳුම් දාගන්න තැනක් නැහැ. ඊට මදි චුට්ටක්. මේ හංසිත් දැන් කොටුවේ කිව්වා ඉන්නේ. එයත් එක්ක ඒ වල ටිකක් අරගෙන කලින් බඩු ටිකයි හංසලාගේ පුංචි ලාගේ ගෙදර තියෙන්නේ. අපි ඒ ටිකත් අරගෙන ආයි හොස්ටල් එකට එන්න ඕනේ. එහෙනම් අපි යමු. අපි මේ මාසෙකට පස්සේ මම බඩගින්න ආවේ. මගේ කාලේ මුගේ අයිස්ක්‍රීම් මූ රෝල්ස් එකක් කෑවේ. මූ ගත්ත අයිස්ක්‍රීම් එකක කේක් අරගෙන මූ කනවා. රෝ ෂේප් කළා. ලිප්ස්ටික් උත් නැහැ. අපි මහරගම අතර මං වෙලා වගේ ඉන්නේ. මම යනවා දැන් පුංචි නෑ ගෙදර. මට හොස්ටල් නෑ ළමයි දුකයි. ඇසිලි පික්නි විරෝධී කට්ටියගෙන මං හරි බයයි ඉන්නේ මේ පික්නි වල ගාන වැඩි කරේ කියලා. ඇයි හැම වෙලේම පික්නි වල නෙහිම යන්නේ අපි යනවා අපේ පුංචිලා ගෙදර. දැන් මං ඉන්නේ මේ දෙන්නගේ බඩු එකේ. යන්නේ හංසි එපා. බලන්න බලගෙන මුක් දන්නේ. අනේ ඔය චූටි. Tudu manika. Pawani akka gawat ya. අක්කගේ බෑග් එක කන්න පුත්තේ. හලෝ නේද දන්නව දැන් උතර විස්කට් තියනවා කියලා.
කුඩගේට යනවා. අද දවසම ඇවිදිනවා. හරි මහන්සි දවසක්. සමුදියෙන් පිටින් ඉන්නේ අනේ. මයි හෙන කට්ටක් කාලා කූඩයක් හොයාගත්තා. ඔය ශාදික බලලා කීරේ කරේ. මේ කීවේ හිකද නැහැ හැමතැනම. ඔය ශාදි අරක නෑ. අපිට වකට හම්බුණා ගයිස්. අපි මේක හොයාගෙන ආයෙ බස් එකකට යන ආයෙ ආවා. ඒ වඩුසේ හැබැයි මේ පැත්තේ ඉන්න කන්ඩක්ටර්ලා මාර හොඳයි. නැලවයි හෙටම වැඩේ උනේ හරිද? අපි මේ දෙතු ඉක්මාලි බකට් ටික දාලා හරිද? ඒ දෙති අපි හෝල්ට් එක බලා ගන්නාම බස් එකට නගින්න. අපි හෝල්ට් එකේ ඉතින් මුන් දෙන්න හෝල්ට් එකේ ඉන්නවා මේක ස්පේස් ටිකක් දිවිතියගෙන. බකට් ටික ඔක්කොම දිවිතියලා වීල් එකේ ගිහලා ත්‍රී වීල් එකේ තෙල් ඉවර වෙලා මුන් දෙන්නව බස් වල ත්‍රී වීල් එකේ ගිහලා. තමයි නෑ කතාව පශීයක්කට වර නෑ තාම. මේ වීල් එකේ නැගලා එකපාරට දෙන්නේ කොල්මන්ද ඇත්තට මං කියනකම් දැක්කේ නෑ අන්නරුන් දෙන්න කියලා කියනකම් මං දැක්කේ නෑ. අතරම කට්ටි. යා. අපේ දවසද හොඳටම දුකයි. හැබැයි සතුටුයි. තේරෙන්නේ ඒ දෙක එකතු වෙච්ච මොකක්ද එකක් තියෙනවා. මම ගෙනියන්න මේ ගන්න දෙන්න. කොහමද අපි 8:00 කලින් හොස්ටල් එකට යන්න ඕන ළමයි. අපිට හෝල්ට් එක තාම නෑ බස් එකේ යන්න අපි තාම පයින් යනවා. මම දන්නවා මේ කුස්සෙන් අපි හොස්ටල් එකටම යනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ කෑම. ඔව් ඩේ එකකින් හම්බෙන්න ළමයි අපිට කෑම ගන්නත් තියෙනවා මගදී ගොඩක් වැඩ තියෙනවා. අපි හොස්ටල් එකට ගිහින් රැට ඔයාලත් එක්ක කතා කරන්න. කෑම කන්න ආවා. එයාට 3ක් මදිලු. එයා කියනවා තව කෑමක් ගන්න. කෑම ලෝලිය. 3ක් ගත්තා මේ 3 මදිලු තව එකක් ගන්න. කාල විලින ළමයට අපි අකුලේ දැන්නේ අපි ඉන්න. තව එකක් ගත්තා. හරි මහන්සියි. ඇන්ටි තව එකක් ගන්න. මේ දෙන්නට එක්සෑම් එකක්. ඒ දෙන්න සාමූහික එක්සෑම් එක ලියනවා. අන්න එක්සෑම් නේද? අපි දැන් මේ පේනවනේ. අපේ කුඩි ටික. ඒ තුන් දෙනා අපි පැත්තකින් තියෙනවා. අතර දෙක අතනේ විදිහටම තියෙනවා. අපි නෝනෙත් නෑ වගේ හැබැයි ගෙන අපි කෑම කන දෙන්නම්. කාලා දැන් අපි නිදා ගන්නවා. බයි. නෑ මං කියපු විදිහ ගොම් බයි. මම හොඳට බයි කියනවා. අනේ හොඳට බයි කියනවා. බයි.